පිරිසක් අතරේ කතා කරද්දී ඔයා අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් කතා කරන කෙනෙක්ද? එහෙම නැත්නම් සීමාවක් නැතුව කතා කරනවද? එහෙමනම් එන්න මේ එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන්න. මේ අපි කතා කරන්නේ බලය ලබා ගැනීමේ මාර්ගයේ 4 වෙනි නීතිය. අපි කතා කරමින් ඉන්නේ රොබර්ට් ග්‍රීන්ගේ 48 Laws of Power කියන පොත ගැන. ඒතර මේකේ මේ 4 වෙනි නීතිය ගැන තමයි අද කතා කරන්නේ. ඒ නීතිය කියවෙනවා මෙන්න මෙහෙම දෙයක්. Always say less than necessary. ඒ කියන්නේ හැම අවස්ථාවකම අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් කතා කරන්න. ඇයි රොබර්ට් ග්‍රීන් මෙහෙම කියන්නේ? පළවෙනි කාරණය තමයි ඔයාගේ කතා කිරීම වැඩි වෙන තරමට. එහෙම නැත්නම් ඔයා පිරිසක් අතරේ අනිත් අයට කතා කරන්න ඉඩ නොදී සීමාවක් නැතුව කතා කරනවා නම් ඒකෙන් ඒ පිරිසට ඇඟ වෙනවා ඔයාට යම්කිසි ඉන්සිකියුරිටි එකක් ඔයාගේ ඇතුලේ තියෙනවා කියන එක. මේ ඉන්සිකියුරිටි එකක් තියෙනවා කියන එක ඇඟවීම මත ඔයාට එයාලා මත බලය ප්‍රතිස්ථාපනය කරන්න තියෙන ඉඩ අඩු වෙනවා. එහෙම නැත්නම් බලයට යන්න තියෙන ඉඩ ඔයාට අඩු වෙනවා. මේ නිසා රොබර්ට් ග්‍රීන් කියනවා හැමතිස්සෙම අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් කතා කරන්න. මොකද ඔයාගේ වටා නිශ්ශබ්දතාවයක් නිර්මාණය කරගෙන ඉන්නවා නම් යම්කිසි ආකාරයකට පිරිසක් අතරේදී මේක විශේෂයෙන් කියන්නේ බලය ලබා ගැනීමේ මාර්ගෙදි විතරයි. මේ හැරෙන්න වාගේ අපි හිතමු පවුලේ කට්ටිය අතරේ යාළුවෝ අතරේ කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. ඔයාට යම්කිසි බලයක් ස්ථාපනය කරන්න අවශ්‍ය තැනකදී ඔයාගේ වටා යම්කිසි නිශ්ශබ්දතාවයක් ඔයා නිර්මාණය කරගෙන ඉන්නවා නම් එක පැත්තකින් ඒ පිරිස අතරේ ඔයා සම්බන්ධ බියක් සහ ඔයාව කීවා ගැනීමට අපහසු තත්වයක් නිර්මාණය කරනවා. ඒතර ඔයාට බලය ලබා ගන්න අවශ්‍ය නම් මෙන්න මේ තත්වයන් නිර්මාණය කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා තමයි රොබර්ට් ග්‍රීන් කිව්වේ හැම වෙලාවෙම අවශ්‍යතාවයට වඩා අඩුවෙන් කතා කරන්න වැඩිපුර සවන් දෙන්න බලන්න කියන එක. එහෙමනම් අපි පස්වෙනි නීතියෙන් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.